මේ වීඩියෝ එක බලන ඔයාවත් අයිබෝන් කියලා පිළිගන්නවා ඩිල්ෂාන් IM Academy YouTube channel එකට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ අපේ Binance full course එකේ 9 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ කොහොමද future trading කරන්න කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට Binance වල future trading ගැන හැම දෙයක්ම මුල ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කිසිම කෝස් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණ A to Z දැනුම මෙතන තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම පුංචි ඩිස්ක්ලේමර් එකක් දීලා ඉන්නම්. ඒ තමයි මේ වෙද්දි මගේ නම ෆොටෝ එක දාගෙන විවිධ ස්කෑමර්ස්ලා ඕගොල්ලොන්ට කතා කරයි එක එක ට්‍රේඩින් ප්ලෑන්ස් තියෙනවා කියලා ඕගොල්ලොන්ගේ ස්ක්‍රීන් එකට ලොග් වෙලා එක එක ඕගොල්ලොන්ගේ ෆෝන් එකට තියෙන බැලන්ස් මේව කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයගෙන් පරිස්සම් වෙන්න ඕන දැනගන්න ඕන දේ තමයි මම කිසිම වෙලාවක ඕගොල්ලොන්ට ප්‍රයිවට් කෝල් අරගෙන කිසි දෙයක් කතා කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලොන්ගෙන් පරිස්සම් වෙන්න. ඉතින් අද වීඩියෝ එකේදී මම මුලින්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් ඇයි මේ ෆියුචර් ට්‍රේඩින් කරන්න කියන එක ගැන. මොකද මම මේ වෙද්දිත් කතා කරලා තියෙනවා Binance එකේ ස්පොට් ට්‍රේඩින් ගැන. අපි 8 වෙනි එකේ කතා කරේ ස්පොට් ට්‍රේඩින් ගැනනේ. එතකොට මේ වීඩියෝ එක චුට්ටක් දිගට ඇදෙනවා. මොකද ටක් ගාලා මේක කරන්න කියලා මේක කියලා දෙන්න බෑ. මොකද මේකේ ගොඩක් දේවල් දැනගන්න ඕන. මොකෝ සල්ලි අපි මේකට දානවා ලොකු රිස්ක් එකක් අරගන්නවා. ඒ නිසා හැමදේම දැනගෙන තමයි ට්‍රේඩ් කරන්න වෙන්නේ. එතකොට ස්පොට් ට්‍රේඩින් වලදී අපි කතා කරේ අපි කොයින්ස් මිලදී අරගෙන යම් කාලයකදී ඒ ටික සෙල් කරන එකනේ. අපි උදාහරණයකට ගත්තේ බිට්කොයින් එකක් 2000ට ගත්තොත් ඒක 2500ක් වගේ වැඩි වුණාම විකුණන එක තමයි ස්පොට් ට්‍රේඩින් වලදී සිද්ධ වුනේ. හැබැයි ෆියුචර් ට්‍රේඩින් සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් ස්පොට් ට්‍රේඩින් වලදී අපි කරේ අපි ගාව තියෙන සල්ලි වලින් තමයි අපි කොයින්ස් මිලදී අරගත්තේ. හැබැයි මෙතනදී සිද්ධ වෙන්නේ Binance එකෙන් අපි උදව්වක් ගන්නවා. Binance එකෙන් සල්ලි අරගෙන තමයි අපි ට්‍රේඩ් කරන්නේ. එතකොට ෆියුචර් ට්‍රේඩින් වලදී leverage කියලා ඔප්ෂන් එකක් අපිට දීලා තියෙනවා. එතකොට මෙන්න මේක උපයෝගී කරගෙන තමයි ට්‍රේඩින් කරන්නේ. එතකොට දැන් අපි දන්න දෙයක් තමයි ස්පොට් ට්‍රේඩින් වලදී මාකට් එක අප් වෙන අවස්ථාවල් වලදී විතරයි අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි ෆියුචර් ට්‍රේඩින් වලදී මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යන වෙලාවෙදිත් ඔයාට ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ buy කියලා ඔප්ෂන් එකක් තියෙනවා, sell කියලා ඔප්ෂන් එකක් තියෙනවා. නැත්නම් long කියලා තියෙනවා, short කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් පාවිච්චි කරලා trade කරන්නේ කියන එක. ඉතින් මම යනවා මගේ Binance account එකට. ඉතින් මේ Binance එකේ තියෙන wallets ගැන මම මීට කලින් වීඩියෝස් වල ඔයගොල්ලන්ට පැහැදිලි කරා. එතකොට මෙන්න මෙතන ඔයගොල්ලන්ට යට බලා ගන්න පුළුවන් asset කියන එකට එහා පැත්තේ තියෙනවා future කියන එක. එතකොට මේ future කියන එකේ මේ වෙද්දී මගේ ට්‍රේඩ් එකක් ඕපන් වෙලා තියෙන්නේ. ඒක ලොස් එකේ තමයි මේ වෙලාවේ යන්නේ. නමුත් ඒක ඉස්සරහට අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ටිකක් කොටස් දෙකකට විතර මට කඩන්න වේවි. මම ඕගොල්ලන්ට පෙන්නනවා මගේ ට්‍රේඩින් හිස්ටරි එක. මං කීයක් හොයනවද? ඒක ලයිව් මම ඕගොල්ලන්ට මේ විදිහටම ෂෙයා කරලා පෙන්නනවා. කොහොමද ලොස් වෙලා තියෙන්නේ? එතකොට ඒ වගේ විස්තර ටිකක් ඔයාලට මගේ මේ ට්‍රේඩ් account එකට අදාළව බලා ගන්නත් මේ වීඩියෝ එකේදී අවස්ථාව තියෙනවා. මම මුලින්ම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ට්‍රේඩ් කරන්න කලින් මේකේ තියෙන පුංචි settings ටිකක් හදාගන්න. මොකද ඔයා Binance app එකට ගියා කියලා ඔයාට මේ විදියටම මේ screen එක පෙන්වන්නේ නැහැ. චුට්ටක් වෙනස් නේ. ඔයාට මේ වගේ long short මේ විදියට පෙන්වන්නේ නැහැ. අපි මුලින්ම මේ trade කරන්න කලින් හදාගන්න ඕන බේසික්ම settings ටිකක් තියෙනවා. ඒ ටික හදාගන්න යන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවා පුංචි dot 3ක් තියෙනවා. මෙන්න මේ dot 3ට ගියාට පස්සේ මේකේ තියෙනවා preferences කියලා එකක්. මේ preferences වලට අදාළව උඩින්ම තියෙනවා order confirmation කියලා එකක්. එතකොට ඔයා මූලිකදී කියන්නේ ඇත්තටම ඔයා ට්‍රේඩ් කරද්දී ලොකුවටම පාවිච්චි කරන්නේ මේ limit order සහ market order නේ. මේ දෙක ටික් කළා ඊටු ටික අන්ටික් කරලා තියාගත්තම ඔයාට ගොඩක් ලේසි. නැත්තම් වෙන්නේ ඔයා ට්‍රේඩ් එකක් දාන හැම අවස්ථාවකදී මෙයා ඒකේ details ටිකක් දාලා පොඩි confirmation එකක් ගන්නවා. එතකොට අමතර වෙලාවක් යනවා. ඉතින් ඒ setting එක හදලා තියාගත්තම් දීර්ඝ කාලීනව ට්‍රේඩ් කරද්දී ඔයාට ගොඩක් පහසුයි. ඊට පස්සේ මේකේ තියෙනවා position mode කියලා එකක්. මෙතන තියෙනවා one way mode කියලා සහ H mode කියලා දෙකක්. ට්‍රේඩ් එකක් ඕපන් වෙලා තියෙන කිසිම වෙලාවක ඔයාට මේ mode දෙක අතරේ switch වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ට්‍රේඩ් ඕපන් නොවි තියෙන වෙලාවක විතරයි ඔයාට මේ mode දෙක අතරේ shift වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මේ one way mode කියලා කියන්නේ මේ one way mode එකේදී ඔයාට පුළුවන් එකපාර එක ට්‍රේඩ් එකයි දාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයා Bitcoin long කරොතින් එහෙම
ඒ වෙලාවෙම ඔයාලට Bitcoin short කරන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. නේද? ඔයාලට පුළුවන් මේක hedge mode එකට දාගත්තට පස්සේ එකම වෙලාවේ එකම coin එක long කරන්නත් පුළුවන් short කරන්නත් පුළුවන්. ඒ option එක අපිට අවශ්‍ය වෙනවා trade කරගෙන යද්දි. මම ඉස්සරහට කියලා දෙන්නම් ඇයි කියලා. දැනට මේක hedge mode එකට දාලා තියාගන්න එක ගොඩක් ඕගොල්ලන්ට වැදගත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි Binance එකේ trade කරන්න කලින් මූලිකම settings ටික ඔයාලට හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකෙදි බලා ගන්න ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම කියලා දෙන්නම්. දැන් මෙතන තියෙන වගේ පුංචි amount එකක් විතරයි. මේ wallet එකට සල්ලි දාගන්නේ කොහොමද කියලා මම මුලින්ම කියලා දෙන්නම්. අපි ඊට පස්සේ කොටස් දෙකකට කඩලා වීඩියෝ ටික කතා කරමු. මේක නැත්තම් ගොඩාක් එක වීඩියෝ එක දිග වැඩුණාට පස්සේ ඔයගොල්ලන්ට නෝට් කරගන්න, ඉගෙන ගන්න, ප්‍රැක්ටිකල් කරන්න අමාරු නිසා දෙකකට කඩන්නම්. හරි. මේ වීඩියෝ එකේ අපි බලමු කොහොමද මේ future wallet එකට සල්ලි දාගන්නේ කියන එක. ඔයගොල්ලන්ට මෙන්න මෙතන පේනවා පුංචි ඊතල දෙකක් දෙපැත්තට තියෙනවා. මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් spot කියලා තියෙනවා, future කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මෙතන අපි spot එකේ තියෙන සල්ලි තමයි future wallet එකට ගන්න හදන්නේ. දැන් අපිට funding වල coin m futures වල මේ වගේ අවස්ථා කීපයක් තියෙන. ඉතින් මේ wallets වල සල්ලි තියෙනවා නම් ඒවත් මේකට ගන්න පුළුවන්. ඒ විදිහට දාලා ඔයාට මෙතන අවශ්‍ය amount එක දාන්න. දැන් ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා මගේ ස්පොට් වලට එකේ කොච්චර බැලන්ස් එකක් තියෙනවද කියලා. මෙතනින් මම කිසියම් USDT ප්‍රමාණයක් මම දාගන්නවා මගේ future wallet එකට. දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේ transfer කරගත්ත amount එක මෙන්න මගේ future wallet එකේ මෙතන බලා ගන්න පුළුවන්. ඩොලර් මම 501ක් තමයි transfer කරගත්තේ. එතකොට මේ amount එක පාවිච්චි කරලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද trade කරන්න කියන කාරණාව. දැන් trade එකක් කරද්දී එකපාරට නිකන් හිතුමතේට අපි trade කරන්නේ නැහැ. entry එකක් ගන්න ඕන trade එකක් කරන්න කලින්. එහෙනම් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ඔයාලට මේ කතා කරපු දේවල් සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා comment section එකේ comment එකක් විදියට දාන්න මම ප්‍රශ්න අහලා තියෙන ඒවාට අනිවාර්යෙන්ම reply කරනවා. ඒ වගේම වීඩියෝ එක අනිත් අයට පොඩ්ඩක් reach වෙන්නත් එක්ක like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි එහෙනම් ඊගා වීඩියෝ එකේදී trade කරන විදිය කතා කරමු. වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි.